ඔව් අප මේ අවස්ථාවේ රැඳී සිටින්නේ සියඹලාගුණේ බුළුගහපිටිය රබර්වත් යන ප්‍රදේශයේ එච්.එම්. ප්‍රේමදාස කියන අහිංසක ගොවි මහත්තයාගේ ඉඩමේ තමයි අපි මේ රැඳී සිටින්නේ. ඊයේ රාත්‍රියේ මොහුගේ ඉඩමට වනාලීම් 5 දෙනෙකු පමණ පැමිණිලා වනවගා මේ ඔහු විසින් වගා කළ ඒ භෝගවලට හානි කර තියෙන ආකාරය තමයි මේ පෙනෙන්නේ. මේ දිනවල සියඹලාගුණේ ප්‍රදේශයට සියඹලාගුණ ගාම නිලධාරි වසමට මේ අලි 5 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකින් බොහෝ තරජන තියෙනවා. අහිංසක කිරි කපන ගොවීන්ට තමන්ගේ අස්වැන්න නෙලා ගන්න යාමට උදෑසන බාධා තියෙනවා. ඒ වගේම තමන් විසින් දුක් මහන්සියෙන් වගා කරන මේ කෙසෙල් වගාව, ඒ වගේ මේ රබර් වගාව, කව්පි වගාව ආදී සියලුම භෝගවලට ඊයේ රාත්‍රී හානි පමුණුලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපේ නිරන්තරයෙන්ම අවශ්‍ය බලධාරීන් දැනුවත් කළත් ඔවුන් පැමිණෙලා කරන්නේ අවශ්‍ය නිලධාරීන් පැමිණෙලා අලි වෙඩි දමලා මේ සතුන් මෙතනින් කිලෝමීටර 2ක් 3ක් ඈතට එලවලා රක්ෂිතයට එලවලා දැන් රක්ෂිතේ අලි ඉන්නේ කියලා මේ අහිංසක මිනිසුන්ගේ හිත සනසවලා මෙතනින් පිට වෙලා යනවා. හැබැයි අවශ්‍ය බලධාරීන් නැවත ඔවුන්ගේ කාර්යාලයට යන්නත් ප්‍රථම මේ වනාලින් නැවත ගම් වදිනවා. ගම් වදලා මේ අහිංසක මිනිස්සුන්ගේ මේ විදිහට වගාවන් වලට හානි පමුණවන නිසා මේ පිළිබඳව පැමිණිලි කරන්න නොහැක මේ ජනතාව අසරණ වෙලා ඉන්නවා. ඉතින් මේ ගැන වගකීතු බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕන. ඒ වගේම අපිට එක් කරුණක් පැහැදිලිවම කියන්න තියෙනවා මේ තව ටික කාලයක් මේ විදිහට ගියොත් මේ අහිංසක ගොවීන්ගේ ජීවිත 2-3ක් විනාශ වෙන බව අපිට පෙනී යනවා. ඒ වගේම ඒක අනිත් පැත්ත ගත්තොත් මේ අහිංසක මනසතුන්ගේ ජීවිත වලටත් හානි සිදුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා කරුණා කරලා අවශ්‍ය බලධාරීන් මේ ගැන ඔබේ අවධානය යොමු කරලා මේ අහිංසක ගොවීන්ට මේ අලුතෙන්ම පැන නැගී ඇති ප්‍රශ්නය සියඹලාගුණේ වසම ගත්තොත් මේ විදිහට වනාලින්ගෙන් හානි සිදු කාලයක් මීට පෙර තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ වෙනකොට ඒ වනාලි තර්ජන බෙහෙවින්ම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඔබගේ කාරුණික අවධානය යොමු කරන මෙන් ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අවශ්‍ය බලධාරීන් මේ සඳහා අවධානය යොමු කරලා මේ අහිංසක ගොවි මහතාට සාධාරණයක් කරන ලෙසද අපි ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.